ආයුබෝවන් මම අශෝක රණතුංග අද ඔබ හමුවට පැමිණෙන්නේ ඉංගිරිය නගර සංවර්ධනය සහ මොරගහන නගර සංවර්ධනය වෙනුවෙන් මම සභාපති ධුරය දරද්දී මිලියන 20ක් පමණ මුදලක් නාගරික සංවර්ධන අධිකාරිය ලබා ගන්න පුළුවන් වුණා. ඊටම අමාත්‍ය ගරු විදුලි වික්‍රමනායක මැතිතුමාගේ සම්පූර්ණ සහයෝගය මත තමයි මේ මුදල ලබා ගන්න පුළුවන් වුණේ. ඉංගිරිය සඳහා අපි කාය වර්ධන මධ්‍යස්ථානයක් සහ එවිදීමේ මන්තිරුවක් අක්කර 3මාරක පමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ඉඩමේ හොර ප්‍රාන්ත සභාවට ලබා ගත්තා. ඒ ලබාගෙන එවිදීමේ මන්තිරුව සහ කාය වර්ධන මධ්‍යස්ථානය නිර්මාණය කිරීම මේ සඳහා අපි මුදල් ලබා ගැනීම සිදු කළේ නාගරික සංවර්ධන අධිකාරිය මගින්. ඒ වගේම මෙහි කොන්ත්‍රාත් කටයුතු බාරව ඒ කටයුතු සිදු කළේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින්. ඒ අනුව අපිට ඉංගිරිය නගරයට මහ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කරගන්න වගේම ඉංගිරිය නගරයට අලංකාරයක් සික්වන පරිදි ඇවිදීමේ මන්තිරුවක් ඒ වගේම කාය වර්ධන මධ්‍යස්ථානයක් ඒ කාය වර්ධන මධ්‍යස්ථානයට අංග සම්පූර්ණ කාය වර්ධන කිරීමේ උපකරණ ඇතු සමග මේ කාය වර්ධන මධ්‍යස්ථානයත් අපිට නිර්මාණය කරගන්න පුළුවන් වුණා. ඒ වගේම මොරගහයින නගරයේ මැදේ අපි රථවාහන නැවතීමේ ස්ථානයක් සංවර්ධනය කළා. ඉතින් ඒකෙදි අපිට මොරගහයින නගරය අලංකාරවත් වන පරිදි ඒ භූමිය අපිට සකස් කරන්න පුළුවන් වුණා. ඒ පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා අපේ කාලය තුලදී මේ මොරගහයින නගරයේ දර්ශනීය ආකාරයට මේ කටයුතු සිදු කරන්නත් රථවාහන නතර කිරීම සඳහා ඉබදී භූමිය අද වෙනකොට භාවිතා කරන්න හැකි වෙලා තියෙනවා. අනාගත ඉංගිරිය නගරයට මේක නිදහසේ මිනිසුන්ට නිදහසේ ඉන්න පුළුවන් තැනක් බවට පත් වෙනවා. ඒ සඳහා තමයි අපි සැලසුම් කළේ ඇවිදින මන්තිරුව, කාය වර්ධන මධ්‍යස්ථානය, ඒ වගේම මේ නගරයට එන අයට නිදහසේ රැඳිලා ඉන්න පුළුවන් ස්ථානයක්. ඒ වගේම වැසිකිලි කැසිලි පහසුකම්, මෙතනට එන කුඩා දරුවන්ට ළමා උද්‍යානයක්, ඒ වගේම අපේ ව්‍යවසායකයන් කීප දෙනෙකුට මේ ප්‍රදේශයේ ඉන්න ව්‍යවසායකයන් කීපයකට තමන්ගේ ස්වයං රැකියා කටයුතු කරන්න භූමි කඩක් ඇතුළේ එවැනි අංග සම්පූර්ණ ස්ථානයක් තමයි අපි සැලසුම් කළේ. මෙතනදී ඇවිදින මන්තිරුව සහ කාය වර්ධන මධ්‍යස්ථානය සහ එහි අඩංගු සියලු නවීන උපකරණ සමග කාය වර්ධන මධ්‍යස්ථානය අපිට නිබ කරන්න පුළුවන් වුණා. මේ වන විට අපිට හැකියලා තියෙනවා අංග සම්පූර්ණ ඇවිදීමේ මන්තිරුවක් රාත්‍රියේ විදුලි ආලෝකයත් එක්ක ප්‍රදේශයේ ජනතාවට විදුලි ආලෝකයත් එක්ක රාත්‍රියටත් ඒ තමන්ගේ ශාරීරික ව්‍යායාම් කරන්න පුළුවන් වෙන්න ඇවිදින මන්තිරුව. ඒ වගේම කාය වර්ධන මධ්‍යස්ථානයේ නවීන උපකරණත් එක්ක සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් මේකේ අපේ සැලසුමේම ඉදිරිය තමයි මේ නගරයට එන ජනතාවට නිදහසේ රැඳී ඉන්න තැනක්, ඒ වගේම වැසිකිලි කැසිකිලි පහසුකම්, ඒ වගේම ළමා ක්‍රීඩාංගණයක් මේකට අඩංගු වෙලා තියෙනවා. ඉතින් මේවා අපිට මේ කොටස් ටික අපිට කරගන්න බැරි වුණා. ඉතින් ඒකට එක හේතුවක් තමයි මේ පක්ෂ දේශපාලන පක්ෂවල තියෙන මේ කල්ලි කණ්ඩායම් හින්දා තමයි මේ කටයුත්ත කරන්න බැරි වුණේ. අපි මේ කටයුතු මේ වැඩ විශාල ප්‍රමාණයක් සංවර්ධන විශාල ප්‍රමාණයක් මේ හොර ප්‍රතිසභා මේ කරගෙන ඉනකොට අපේ පක්ෂයේම කණ්ඩායමක් විසින් සභාවේ සභාපති ධූරය අහිමි කිරීමට කටයුතු කළා කුමන්ත්‍රණකාරී. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් ඇටියට අද වෙනකොටත් ඒ ඉතිරි වැඩ ටික තාමත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි මෙවර මැතිවරණය සඳහා අපි ස්වාධීන කණ්ඩායමකින් මේ මැතිවරණය සඳහා ඉදිරිපත් වුණේ. අපිට පක්ෂ කල්ලි පාට මේ ප්‍රශ්න නැහැ. අපිට නිදහසේ කටයුතු කරගන්න අවස්ථාව සැලසෙනවා. අපිට ඉදිරියේදී පුළුවන් වෙනවා ස්වාධීන කණ්ඩායමක් මගින් ඉදිරිපත් වුණ හින්දා නිදහසේ තීන්දුව අරගෙන
මේ හොරණ ප්‍රාදේශ සභාවේ ඉදිරි සංවර්ධන කටයුතු සැලැස්මක් ඇතුව හොරණ ප්‍රාදේශ සභා සීමාවේ ජනතාවට උපරිම සේවයක් කිරීමට හැකි වෙනවා. එය නොඅනුමාන 2025 පළාත් පාලන මැතිවරණය සඳහා හොරණ ප්‍රාදේශ සභාව වෙනුවෙන් අඹගෙඩිය ලකුණින් ස්වාධීන කණ්ඩායමක් ලෙස අපි දක්ෂ කණ්ඩායමක් මෙවර ඉදිරිපත් කරලා තියෙනවා. මේ කණ්ඩායමට හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 9 දෙනෙක්, ඒ වගේම දක්ෂ තරුණයෝ කණ්ඩායමක්, දක්ෂ කාන්තාවන් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා අපේ කණ්ඩායම වෙනුවෙන්. අපි මේ හොරණ ප්‍රාදේශ සභා ප්‍රදේශයේ සංවර්ධනය කරන්න වගේම මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශයක් අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා. ඔබ සියලු දෙනාම අඹගෙඩිය ලකුණින් ස්වාධීන කණ්ඩායම ජයග්‍රහණය කිරීම සඳහා ඔබගේ වටිනා ඡන්දය ලබා දෙන්න කියලා ඉතාමත් ගෞරවයෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.